අවුරුදු චීත හැට්ට කලෙක්ෂන් එක ගැන චුට්ටක් කියන්න ඕනි කියලා හිතෙච්ච හින්දා තමයි මේ වීඩියෝ එක අපි අරගෙන ආවේ. මේ පළවෙනි ඩිසයින් එක අපේ ඒක චෙක් මැටීරියල් එකකින් කරලා තියෙන්නේ රෙඩ් ඇන්ඩ් බ්ලූ චෙක් මැටීරියල් එකකින්. මේකම රෙඩ් ඇන්ඩ් බ්ලැක් මැටීරියල් එකත් අපි ගාව තියෙනවා. ඒ කලර් එකකින් උනත් කරගන්න පුළුවන්. ඔයාලා දැන් දකින්න ඇති අපි චීත්තේ හොඳට ඉඩ තියලා වැඩි තියලා අතුල් පැත්තෙන් චීත්තේ ඩිසයින් කරගෙන තියෙනවා. හක් එකක් යූස් කරලා තියෙනවා. අන්තිමටම පටි දෙකක් යූස් කරා බබාලට ටයිට් වෙන්න බැඳ ගන්න. මේ අපි ජැකට් එක කරේ ටියුබ් ටයිප් එකට. එතකොට එහෙම කරේ මොකද ඒක හරියම කියුට් ඩිසයින් එකක්. බබාලට ඕනි බබෙක්ට ඒක සූට් වෙනවා. ඒකේ බබාගේ සයිස් එකේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ අපි ඊළඟ ඩිසයින් එක කරේ නිල් පාටින්. ඒකට අපි සුදු පාට ජැකට් එක තමයි ඩිසයින් කරේ. ජැකට් දෙකක් ඩිසයින් කරා. එකක් කට්ලෝන් මැටීරියල් එකක් මස්ලින් කට්ලෝන් එක. ඒක අපි පිටිපස්සෙන් සම්පූර්ණයෙන්ම ඕපන් කරලා අත් දෙක දිගට ජැකට් එක කරගත්තා. දැන් ඕගොල්ලන්ට පේන්නේ දෙවෙනි ජැකට් එක. ඒක ලේස් කොටන් මැටීරියල් එකෙන් තමයි කරගත්තේ. ඒක පිටිපස්සෙන් ගැට ගහන්න පුළුවන් විදියට කරගෙන තියෙන්නේ. මේ ජැකට් දෙකම ෆුල් ලයිනින්. තුන්වෙනි ඩිසයින් එක විදියට අපි ආයේ රතු පාට ඩිසයින් එකකට ගියා. මොකද මේ අවුරුද්ද රතු පාට හින්දා ගොඩක් කට්ටිය රතු පාට ඩිසයින්ස් හොයනවා. ඒකේ අපි ජැකට් එක මන්තයක් විදියට දාගත්තා. යටට ඉලාස්ටික් එකක් යූස් කරලා තියෙනවා. ඒකත් බෑක් ඕපන් එකක් බටන්ස් යූස් කරලා තියෙනවා. ෆුල් ලයිනින් ජැකට් එක. හතරවෙනි කලර් එක විදියට අපි චුට්ටක් වෙන කලර් එකකට ගියා. ඒක නිකන් yellow brown mix වෙච්ච ඩිසයින් එකක්. ඒකත් අපි පිටිපස්ස ගැට ගහ ගන්න ජැකට් එක කරා. ගැට ගහ ගන්න ඩිසයින් එකකට ජැකට් එක කරා. ෆ්‍රිල් එකක් පාවිච්චි කරා. ඉස්සරහින් ඉඳන් පිටිපස්සටම ලස්සන ලොකු ෆ්‍රිල් දෙකක් දෙපැත්තට. චුටි බබාලට මේ විදිහට එක එක විදිහට ඇඳුම හරිම ලස්සන හින්දා